වැනි මිනිසුන් නැත ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලයේ වාසනාවන්
රජ කරවා ශිල්ප සතරදී සිහසුන හිඳුමා ඔබට අහිමි නොව මා රජ කරවා ඈත ඉඳන් මම බලා සිටින්නේ නෑ ඔබවන් පියාණනි මා නැවත උපන්නු අපාර වූනේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා ඉතින් හැමෝම එක්කාසල හොඳත් ප්‍රසන්නාදයක් ලබා දෙමු. පිරිසක් එක්ක එකට වැඩ කරලා මේ වගේ මිනිස්කම හඳුනන සහෝදර මිනිසෙක් වෙනුවෙන් උපහාර උලක් සංවිධානය කිරීමේ ඒ මාගු කරතව්‍යයට එක්කාසු උණු පෙළහරේ දෙවැත්තට අපි ආරාධනා කරනවා. බිමල් ෆෙනන්ඩෝ මහත්මයාටයි මේ ආරාධනාව. අපගේ වන්දනීය වූ පූජනීය මහා සංඝරත්නය නියෝජනය කරමින් අද මේ වර්ෂාන්ති පරිසරයට එම්නේ සිටින වෙරෝනා මහා විහාරයේ ගරුතර විහාරාධිපති උඩවලවේ ඥානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි. ඒ වගේම වෙරෝනා මහා විහාරයේ විහාරවාසී ගරුතර රුක්මලේ අවුරුද්ද ස්වාමීන් වහන්සේගෙන්ද අවසරයි. ඒ වගේම වෙරෝනා
කිතුණු සංඝයා බාර ගරු ප්‍රියා තීන පියතුමාගෙන්ද අවසරයි. ඒ වගේම වෙරෝනා දයාංජලි දේවස්ථානයේ අධ්‍යාපන කටයුතු සඳහා පැමිණ සිටින අපගේ ගරු ඇන්ටන් පියතුමාගෙන්ද අවසරයි. ඒ වගේම අපගේ අද කතානායක වන එමිල් මහතාණනි මහතාගේ දයාබර බිරිඳ නාලි කොස්තා මැතිණියනි ඔබ දෙපළෙන්ගෙන් අවසරයි. වෙරෝනා ආදරණීය හදවත් ඇති ආදරණීය ජනතාව අද මෙතනට පැමිණි ඔබ සියලු දෙනාගෙන්ද අවසරයි. මම හිතන්නේ මගේ කතාව පොඩ්ඩකට වෙනස් කරන්න සිද්ධ වුණා මේ මොහොතේ. මම හිතන්නේ එමිල් මහතා පිළිබඳව අපේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඉතා හරවත් ගුණවත් කතාවක් මේ සභාවට දායාද කරා. ඒ නිසා තව තවත් මේ ගැන කතා නොකර මම මගේ කතාව මෙසේ වෙනස් කරන්න. අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා පියතුමන්ලා හරනකොට අපි සියලු දෙනා එකම පන්තියේ මිනිසු. ඒ මම එහෙම කියන්නේ. අපි හැමෝම අපේ තියෙන ආර්ථික හේතු ආර්ථික දාරිද්ර්‍ය නිසා අපි සියලු දෙනාම අද ඉතාලියට සංක්‍රමණය වුණා. ඒදී අපි ඉතාලියේ ආදරවන්තයින්ගේ පුංචි නගරය තුල අපේ ජීවිත ඉදිරියට ගෙනියන්න ආර්ථිකය ශක්තිමත් කරගන්න අපි සියලු දෙනා එදිනෙදා මහා වෙහසක් දරනවා. අපගේ කාලය, අපගේ ඥානය, අපගේ ශ්‍රමය මේ සඳහා අපි උපයෝගී කරගන්නවා. එවන් වූ පසුබිමක ඒ තම ආර්ථික ශක්තියද ඉදිරියට ගෙන යමි. ඒ සත්‍ය අමතක නොකර ඒ වගේම ජනතාවට සේවය කරන සත්‍යයක් හැටියට අපේ මිල් මහතාට වසර දෙකක් තුනක් නෙමෙයි වසර ගණනාවක් ඒ හැකියාව ලැබුණා. එම හැකියාව ඔබට මට කරන්න ආසා හිතුණට අපිට එසේ කරන්න බෑ නොකොඩවා. අපේ කතානායකතුමා ඒක මේ ශ්‍රී ලාංකික සමාජයට වෙරෝනා ජීවත් වෙන ශ්‍රී ලාංකික සමාජයට ඉතා මැනවින් මේ මෑත භාගයක් වෙනතුරු ඔය ඉතින් ඉෂ්ට කරා. ඉතින් ඒ සඳහා ඔහුට අත් වශයෙන්ම සත්‍යයක් වුණා. ඔහුගේ දයාබර භාර්යාව නාලි කොස්තා මහත්මිය ඔබට මේක අවස්ථාවක් කරගන්නවා. ඒ ගෞරවනීය ස්තුතිය පුද කරන්න භාර්යාවක් හැටියට තම ස්වාමි පුරුෂයා මේ සමාජ සත්කාරය සඳහා ඔහුගේ වටිනා කාලය, ශ්‍රමය, ධනය, ඥානය කැප කර මේ සෝහසත් වෙරෝනා දෙසන ශ්‍රී ලාංකික ප්‍රජාවට ඒ සත්කාරය පුදුම් ලබන්නට චන්ද්‍රිකා මිශ්‍රක එළකී මියසේ ආදරණීය ගුරුතුමිය නවම කසලුදා මන සමාජයක් ලබා දෙමු දෙන්නේ විශාල චන්ද්‍රිකා මිශ්‍රක. Ma
එයා මිනිස්සු අතර අද වීරයෙක් වුණා. මේ එමිල් කෙරෙන්නේ මහත්මයා වේදිකාවට වයසම ජීවිත වන්දනාවේ අපි අත්කිනන්න කියමනේ අපූර්ව වන්දනීයක් අද අපිට තුරුළු වෙන්නේ. හැමදේම යයින්නේ මෙහෙම තමයි. ඉතින් පිටිපස්සේ ගෑවිලා කරද කරලා කියන්නේ. මයින්ද මෙහෙමයි. නැත්නම් යාළුවෙකුට කෙනෙකුට කියන්නේ කිල්ලි කොල්ලෝ එහෙම කියලා කතා කරන්නේ. වෙන දෙයක් කියන්න නෙමෙයි. මනුස්සකම හින්දා. අවශ්‍ය වෙන දෙයදී දුරකථනයේ හැම තප්පරේම ආන්සර් කරපු චරිතය මෙයයි. අපි ආරාධනා කරනවා ඉක්මනින්ම මේ සම්මාන පිරිනමනට මුලින්ම විද්‍යාමෝ සිල්වර ආන්ද්‍රයා අකිපෙත්තේ ඔහු තමයි මුලින්ම සම්මානය මම හිතන්නේ මල් එකක් සූදානම් කරගෙන තිබ්බා. ඉතින් මේ මොහොතේදී එතුමා වේදිකාවට පැමිණෙනවා. අපි ආරාධනා කරනවා එමිල් මහත්මයා සමග ශ්‍රී ලාංකිකයන් පරලෝකයේ විදේශිකයන්ට වැඩිපුරම සහයෝගය ලබා දෙන ශක්තිය දුන්නේ මෙතුමා. ඉතින් මේ මොහොතේදී අපි එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම අපි බොහොම ගෞරවයෙන් යුතුව හෙළවේසි සංසදීය වෙනුවෙන් නිගිත් ගියන්ස් සේර පුංචි පුතා සූදානම් සිටිනවා. දැන් දක්ෂ ගායකයෙක් මේ මොහොතේදී අපි දක්වනවා සම්මාන පිරිනමනට බොහෝමයක් හරියනවා. යතරදී හෙළගී යේසුස් සංස්කෘතිය වෙනුවෙන් නිගිත් ගියන්ස් සේර පුතා පැමිණෙනවා වේදිකාවට. අපි ආරාධනා කරනවා මෙන්න මේ මොහොතේදී හෙළගී මේසි සංස්කෘතිය වෙනුවෙන් මේ සම්මානය එමිල් ෆෙරනන්ඩෝ මහත්මයාට පිරිනැමෙන්නේ. පුංචි අය වැඩි විදියෝ කියන වෙනසක් නැතුව හැමදේම ආදරය කරනවා හැමෝටම. ඒ එමිල් ෆෙරනන්ඩෝ කියන්නේ එහෙම චරිතයක්. ඊළඟට අපි ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන් වෙළඳ සංගමයේ වෙනුවෙන් ජෝයියා සිරුර රෙස්ටොරන්ට් ආයතනයේ අධිපති එමිල් ෆෙරනන්ඩෝ මහත්මයාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා වෙළඳ සංගමයේ වෙනුවෙන් ඒ උපහාරයේ පිරිනමනට වේදිකාවට පැමිණෙන්න කියලා මේ මොහොතේදී ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ලස්සන කරන්නට කැපවෙච්ච මේ තාත්තට අද හැමෝම එකතු වෙලා උපහාර දෙනවා. එමිල් ෆෙරනන්ඩෝ වෙළඳ සංගමයේ වෙනුවෙන් මේ උපහාරය පිරිනමනවා. ඊළඟට මිනිස්ගේ සර්විස් ආයතනය වෙනුවෙන් අපි විමල් ෆෙරනන්ඩෝ මහත්මයාට ආරාධනා කරනවා. සම්මානයක් තිබෙනවා ආයතනය වෙනුවෙන් අපි ඔබතුමාට ආරාධනා කරනවා ඒ සම්මානය පිරිනමන්නට කියලා. වසර ගණනාවක අඛණ්ඩ විශ්වාසය ඇතිව ලියකියවි විශේෂණයේ ඒ වගේම ප්‍රවාහන සේවයේ දෙවැන්නන් හැටියට හඳුනා ගන්න ඔබ දකින මිනිසුගේ සර්විස් ආයතනයේ සියලුම සේවක පිරිසවගේ වෙනුවෙන් තමයි මේ මොහොතේදී විමල් ෆෙරනන්ඩෝ මහත්මයා මේ විදියට සීවටනය පිළිගන්නවා. එමිල් සහෝදරයාණනි විදේශගත ශ්‍රම බලකායේ ශ්‍රමිකයෙකු ලෙස ව්‍යාපාරිකයෙකු ලෙස සමාජ සුවසාධකයෙකු ලෙස වෙරුණ ශ්‍රී ලාංකික අපහට ඉටු කළ අනුපමය මෙහෙවර වෙනුවෙන් ඔබට ඉතා ගෞරවයෙන් පුදක් දෙමු. මිනිසගේ සර්විස් ඊළඟට වෙරුණ සිංහ සමාජය වෙනුවෙන් සිංහ සමාජයේ මාතු ලලිත් පෙරේරා මහත්මයාට අපි ආරාධනා කරනවා මේ මොහොතේදී ඒ සම්මානය පිරිනමන්නට වේදිකාවට පැමිණෙන්න කියලා සිංහ සමාජය වෙනුවෙන් මේ සම්මානය පිරිනැමෙන්නේ. සමාජ ගණනාවක් තිබෙනවා සමාජය වෙනුවෙන් වැඩ කරන ඒ හැම සමාජයකම ආරාධනයක් තිබෙනවා එමිල් ෆෙරනන්ඩෝ මහත්මයා එක්ක මේ සහෝදර ලලිත් පෙරේරා මහත්මයාගේ සුරතින් එමිල් ෆෙරනන්ඩෝ මහත්මයා සේවය. ඊළඟට වෙරුණ කිතුළු සංඝය වෙනුවෙන් සේවනයක් තිබෙනවා. කිතුළු සංඝය වෙනුවෙන් අපි ගෞරවනීය හේතුමානන්ත සංඝපාල ප්‍රියන් කිරින හේතුමානන්ත අපි ඒ ත්‍රිලේ භාවිතයන්ට ආරාධනා කරනවා.
කිතුණු සංගයේ වෙනුවෙනුයි එබෙල් ෆෙරනන්ඩෝ මහත්මයාණනි ඔබට මේ සේවනය පිරිනැමෙන්නේ. ජාත්‍යාග භේද කුල භේද කිසිවක් නැති අහිංසක මිනිසාය. මෙසේ කිතුණු සංගයේ පිරිනැමෙන උපහාරය. ඊළඟට අපි වෙරුණ සහෘද පදනම පොදු අවබෝධයලාන අරමුද වෙනුවෙන් සේවනයක් ඔබ වෙනුවෙන් පිරිනමන්නයි සෝදානම් වෙන්නේ. රුක්වලේ අනුරුද්ධ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි ඔබ වැඩි සිටින්නේ ලැබ කරනවා ඒ සේවනය පිරිනමන්නට මේ වේදිකාවට. වෙරුණ සහෘද පදනම පොදු අවබෝධයලාන අරමුද වෙනුවෙන් මේ සම්මානය මේ දින අය පවණක් නොවේ අපහසුතාවයකට පත් වූවන් වෙනුවෙන් සමාජ මෙහෙවරක් කරන මේ විවේක පිළිවෙලට පොහොසත් එදින මේ මොහොතේදී මෙසේ සඳහන් කරනවා බුදුමු තුති කුසුම ඔබේ නාමයට ඔබ කල මේ හදවතින් අප සැමට කෙලසක අගියම්ද ඒ අවහට අපතුලයි වෙරුණ නගරයේ දීර්ඝ කාලයක පටන් අප සමග සුවඳ සිටි ජාත්‍යාග වේදකින් තොරව මිනිසුන්ගේ සැපට වඩා දුක් විඳී මහබරක් වූ ගරු එබෙල් ෆෙරනන්ඩෝ ඔබ කළ මෙහෙය මේ අපි සැමදා අගයන්නු වෙරුණ ශ්‍රී ලාංකික සහන පදනම පොදු අවබෝධයලාන අරමුද වෙනුවෙනුයි මේ සේවනය ඔබට පිරිනමනවා. ඊළඟට අපි ආරාධනා කරනවා පියෝරියා ගෝරියා වෙනුවෙන් මලිජි වෙන දීපේට අපි ආරාධනා කරනවා. මේ මොහොතේදී වේදිකාවට පැමිණෙන්න කියලා මම හිතන්නේ අපේ සුභාකීගේ ආදරණීය දීපේ ඉතින් අපි ආරාධනා කරනවා මේ මොහොතේදී ඉතින් අපි දන්නවා පියෝරියා ගෝරියා ආයතනයේ වෙනුවෙනුයි මේ මල් කලබ ඔබතුමාට පිළිගන්නේ. එදින මොවිසුදී මලිචි ඒ වගේම අංජලිකා ෆෙරනන්ඩෝ ඊළඟට අපි ආරාධනා කරනවා මේ මොහොතේදී කොච්චි සීවරණ තිබෙනවා ගායකවවක් හැටියට මේ පුරවලිය කෙරෙහි කරන්නේ ඔබ හිතන්නේ එබෙල් මහත්මයා ලබා දුන්නු සහයෝගය ඒ නිසා විතරයි මේ ජීවිතේ ඔබට අංජලිකා ෆෙරනන්ඩෝ දැන් ශිල්පියෙක් මේ මොහොතේදී ඊළඟට අපි ආරාධනා කරනවා සාන්ත ජෝසප්ස් විද්‍යාලයේ ආදිශ සංගමයේ වෙනුවෙන් ආදිශයන් රසක් ඉන්නවා ඒ වෙලෙදිම අපි ආරාධනා කරනවා ඉදිරියට පිරිනමන්නට පැමිණෙන්නට කියලා ආදිශිෂ්‍යෙක් එවිල් ෆෙරනන්ඩෝ මහත්මයා පාසල වෙනුවෙන් ගොඩක් දේවල් කළා. ඉතින් ඔබේ පාසලේ සමීපමයි ඉන්නේ ඔබට මෙසේ උපහාර දක්වන්නට. ඉතින් අපි එයාට ආරාධනා කරනවා නැත්නම් කෙසේ වෙතත් අවශ්‍ය වෙන්නේ වැඩක් කරන මිනිසෙකුට වටසක වීම උපහාර ප්‍රදානය. මෙන්න ජෝසප් ආසාරිස් සංගමයේ උපහාරයයි මෙසේ පිරිනමන්නේ ඔබට. තවත් කවුරු ඉන්නවද යම් කිසි දෙයක් පිරිනමන්නේ නැත්නම් අපි අවස්ථාව මේ මොහොතේදී ලබා දෙනවා. ඒ වගේම ඔබ ගෞරවයෙන් ආරාධනා කරනවා මේ කටයුතු සංවිධානයේ සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටම වේදිකාවට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. විමල් ෆෙරනන්ඩෝ මහත්මයා ඇතුළු කණ්ඩායමටම අපි ආරාධනා කරනවා වේදිකාවට පැමිණෙන්න කියලා. ඒක සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. මම හිතන්නේ මේ කණ්ඩායම වේදිකාවට උපහාරයක් තිබෙනවා. ඔබතුමාගේ පිරිනමනට මෙන්න මේ මොහොතේදී සියලුම සංවිධායකවරු මේ මොහොතේදී වේදිකාවට පැමිණෙනවා. ගමේ කෙනෙක් වෙනුවෙන් අපි කළ යුතු උපරිම මනුස්සකම ඔබ කළා. මේ සියලු දෙනා ඔබගේ සහයෝගය ඇතිව. ඉතින් හැමෝම එක්කාසු ලබාත්මක සම්මානයක් ලබා දෙමු. අද මේ උපකාර වලට විකාරීනම අමරු කරනෝන සංවිධානය මේ සමගම අපි ආරාධනා කරනවා. හැබැයි සියලු දෙනා ඉන්නකොට වික්‍රමනායක අපේ මතු ඉදි දෙයක් කරනවා. මතු ගොඩක් ෂෝ කරලා ඉනවා. ඔවුන්ගේ හැම දෝස්තරේකම එබෙල් ෆෙරනන්ඩෝ මහත්මයා
ඉතින් අපි ආරාධනා කරනවා තවත් කෙනෙක් මම හිතන්නේ මේ පොතේදී අපිත් එක්ක එකාස් වෙනවා ඔබතුමීට බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා වේදිකාවට ඒ සුන්දර තීරණය මනුෂ්‍යත්වයේ වෙනුවෙන් පිළිගමන්න අපි ආරාධනා කරනවා හැම මොහොතකම අපේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කටයුතු කරන දෙපළ ඉතින් මේ සංවිධායක මණ්ඩලයේ හැම දිනකටම අපි විශ්වවිද්‍යාලයට වෙනවා. ඒ වගේම එවිල් ෆෙඩරල් මහත්මයා තමන්ගේ සාක්ෂියෙන් කොච්චර දේවල් මේ මිනිස්සු වෙනුවෙන් දීලා නැද්ද? ලියලා කරලා කිසි දෙයක් නැතුව ලියලා කරලා කිසි දෙයක් නැහැ. මේ සාක්ෂියෙන් ගණන් කොච්චර දේවල් දීලා නැද්ද? ලෝකෙට හොරෙන් කොච්චර දේවල් මිනිස්සු වෙනුවෙන් කරලා නැද්ද? හැබැයි ඩෝර්කම දේව බලාගෙන ඉන්නවා. සමහර අවස්ථාවලදී කියලා තියෙන්නේ ණය කියලා දෙන්නද පෙළේ මොකක්ද කියලා. නැත්නම් ධර්මිතිය බඳිනවා කියලා. හැබැයි මෙයා හැම පිට්වේ නෑ. සමහර වෙලාවල් වලට ගිහිල්ලා නාලි කොස්ත මහත්මිය තමයි සමහර තැන්වලදී මෙයාව බේරගත්තේ. මොකද කරන්න ගියාම එයාට කිරවලක් නෑ කරාගෙන යනවා. ඒක තමයි එමින් කියන චරිතයේ ඇත්ත ස්වභාවය. අපි ඉපදින දවසක ආයි ෂෝ එකක් ගන්නවා. පුංචි වීදුරුවකට වයින් ගන්නාගෙන මුණගේ. ඒකට ඔබට ශක්තිය මේ හැමෝගෙම තියෙන වගේ අපි සනාථ කරනවා. ඔය රත්තරන් ඇස් දෙකේ ඒ බෝධි වෙන කබුලට අපි හැමෝම ණයගැටි. ඒ තරම්ම ඔබ මනුස්සත්වයේ ඉහළටම අගුරුවද කීම ඉටු කළ තාත්තේ සහෝදරයෙක් විදුවේ එබිගෙන අපි ඔබට දෙවියන් ආශිර්වාද ඒ වගේම සංවිධායක මණ්ඩලයේ කරුණාවෙන් අපි ප්‍රණාමය පිළිවෙලදී පිරිනමනවා. ආවේ එන්නේ අපි තනියම යන්නේ අපි තනියම කිව්වට එවිල්ලායේ ඔයත් එක්ක හැමදේම මේ හැමෝම එනවා. ඒකයි ඇත්ත. ඔයාට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම ක්‍රීඩාංගන හැම තැනම ඔබේ නමයි රැවටෙන්නේ. හැම පොදු වැඩ කටයුත්තකම රැවටෙන්නේ ඔබේ නමයි. සෙක්ටර් හැම තැනකම රැවටෙන්නේ ඔබේ නමයි. තාත්තේ ඔබේ නමයි. මගේ ආදරණීය යාළුවෝ ඔබේ නමයි. ආදරණීය සහෝදරයෝ මේ කල හැමදේම එවිලයා ඉස්තුති කරනවා කියන්නේ. එයා වචන එදා කතා කරන්නේ නැහැ. මේ මොහොතේදී එයා කතා කරන්නේ නැහැ. තරහකට නෙමෙයි. එයා මේ වචන මේ සතුට ගොනු කරගන්නවා. ඔබ හැමෝටම ලස්සන දවසක්. සාමයෙන් දුන්නු හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා. ගෞරවනීය සංඝරත්නයට ගෞරවනීය අපේ හේතුමත් බොහොම පිං පැමිණුණාද මේ සුදුරු මොහොතේ. අසන්න මිනිස්සුන්ට චක්තියක් වුණා. ඒ වගේම තිරිසනුන් ඉන්න ලෝකේ මිනිස්කම ඔප්පු කළ විබල් පෙරළු මහත්මයා ඇතුළු සංවිධායක මණ්ඩලය. අපි අද වැඩසටහන ඉවර සියලු දෙනා වෙනුවෙන්ම භෝජන සංග්‍රහයක් තිබෙනවා. ඒ භෝජන සංග්‍රහය වෙනුවෙන් අනුග්‍රහ කරන නායකයන්
කුසයේ නොදැනුවත් දිවි බර මට රැඳුනේ මාමෙරකට උසයි දරුපෙම හද පතුලේ පුදුමයි පුතුනි කිම මගෙලේ කිරි නොනේ මවකට මුවාවී නුඹ එක දිරි දුන්නේ මම වෙමි පුතුනිය මා පමණයි දන්නේ පිය සෙනෙහස